ප්‍රයාණය කියන වචනය තේරුම නම් වැදගත් දෙයක් සඳහා යන ගමනක්. දැන් වැදගත් ගමනක් යන්න අපට නියම වෙලා තියෙනවා. ඒ කියන්නේ දියුණු වීම නිකන් සිහිනයක් විතරයි. ඒ නිසා අපි සිහිනයක් නිර්මාණය කරා. ඒකට ප්‍රතිවිරුද්ධව. රටේ බොහෝ දේවල් වෙනස් කරන්න ඉස්සෙල්ලා වෙනස් වෙන්න ඕන දේ තමයි මානව සම්පත. ඒ කියන්නේ අපි මිනිස්සු වෙනස් වුණේ නැත්තම් ඒක යථාර්ථයක් වෙන්නේ නැහැ. Great Sri Lanka Dream කියන වචනේ තමයි අපිට මේකට සුදුසු. ඒ කියන්නේ සුවිසත් ශ්‍රී ලාංකික සිහිනය. ඒ කියන්නේ ඒක ලොකු දෙයක්. ඒක ලොකු. ඒක හිතන තරම් පහසු නෑ. කියන්න හරි ලේසි. ඒ කියන්නේ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනගනවා 2040 දී කියලා. අප විසින් අවබෝධ කරගත යුතු සත්‍යයන් හතරක් තියෙනවා. බුදුන් වහන්සේ කිව්ව දේවල්ම තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි විඳවනවා.